හරි ළමයි බලන්නකො මේ ත්‍රිකෝණමිතිය ගාන අපිට විසඳන්න පුළුවන්ද කියලා. මෙන්න මෙහෙම ත්‍රිකෝණී ත්‍රිකෝණයක් දීලා පැහැදිලිව දත්ත ලකුණු කරලා අපෙන් ප්‍රශ්නයක් අහනවා sin තීටාගේ අගේ 5න් 3ක් වෙනවා නම් cos තීටා සහ tan තීටා සොයන්න කියලා. බලමු කොහොමද කරන්නේ ළමයි. දැන් මේකෙදී අපිට මූලික ත්‍රිකෝණමිතික අනුපාත තුන අවශ්‍ය වෙනවානේ. අපි දන්නවා මොනවද ළමයි ත්‍රිකෝණමිතික අනුපාත? sin ගේ අගේ ගන්න දන්නවා අපි. cos ගේ අගයත් ගන්න දන්නවා. tan ගේ අගයත් ගන්නවා නේද? අපි අර වඩාත් පහසුවට මතක තියාගන්නවා සකසයින් බකකොස් සබ tan නේද? right. ඒ කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයයි කර්ණ පාදයයි බෙදුවම අපිට එනවා sin විශාලත්වය. ඊට පස්සේ ළමයි බකකොස් බද්ධ පාදයයි කර්ණ පාදයයි බෙදුවම cos හොයන්න පුළුවන්. සකසයින් බකකොස් ඊළඟ එක්කෙනා අපි දන්නවා ළමයි සම්මුඛ පාදයයි බද්ධ පාදයයි බෙදුවම අපිට එනවා tan කෝණය නේද? හරි. මේ තියෙන්නේ අපේ ත්‍රිකෝණමිතික අනුපාත ප්‍රධාන වශයෙන් අපි 11 වසරේ බබාලට කතා කරන නේද? දැන් අපෙන් ප්‍රශ්නේ අහන්නේ නම් sin තීටාගේ අගේ 5න් 3ක් වෙනවා නම් cos ගේ අගේ සහ tan ගේ අගේ හොයන්න කියලා. කොහොමද කරන්නේ? මේ බලන්නකෝ ඔයාලට දීලා තියෙනවා sin තීටාගේ අගේ. cos හොයන්න ඕන. cos හොයන්න නම් අපි දන්නවා cos ගේ සම්බන්ධය වෙන්න ළමයි. බද්ධ පාදේ කර්ණ පාදේ බෙදන්න ඕන. හරි. ඉදිරියෙන් අදාළ කෝණයට ඉදිරියෙන් ඉන්නේ සම්මුඛ පාදය, ඍජු කෝණයට ඉදිරියෙන් ඉන්නේ කර්ණ පාදය, මෙන්න බද්ධ පාදය. cos හොයන්න නම් අපි මේ වෙලාවේ දන්නේ නැහැ මොන පාදෙද ළමයි? බද්ධ පාදේ දන්නේ නැහැ. එහෙනම් ඔක්කොටම කලින් ඔයා බද්ධ පාදේ හොයලා ඉන්න ඕන. පැහැදිලිව අපි දන්නවා ළමයි පයිතගරස් සම්බන්ධය භාවිතා කරලා මෙන්න මේ x පාදයේ දිග හොයන්න පුළුවන් නේද? එහෙනම් අපි මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණයට පයිතගරස් භාවිතා කරනවා. ඔයා දන්නවා පයිතගරස් සම්බන්ධයෙන් මොකක්ද කියන්නේ ළමයි? ඍජු කෝණයට ඉස්සරහින් ඉන්නේ කර්ණ පාදය. කර්ණ පාදයේ වර්ගය සමාන වෙනවා අනිත් පාද දෙකේ වර්ගවල එකතුවට. ඒව දැන් අපි දන්නවා. ඔයාට එනවා ළමයි 5 වර්ගය 25යි, x වර්ගය 3 වර්ගය 9යි. පොඩ්ඩක් හිතෙන් අදමු අපි ධන 9 අනිත් පැත්තට ගත්තාම ඍණ 9යි. අඩු වෙනවා. 25න් 9ක් අඩු කරාම 16යි. ඔන්න එනවා ළමයි x වර්ගය සමානයි 16යි. අපි දන්නවා වර්ගය නැති වෙන්න මූලේ දානවා. එතකොට අපිට එනවා වර්ගමූල 16 කියන්නේ සෙන්ටිමීටර කීයද ළමයි? 4යි. මෙන්න මේ x පාදයේ දිග අපි සෙන්ටිමීටර 4ක් කියලා හොයාගත්තා පයිතගරස් දාලා. දැන් cos සහ tan හොයන්න පුළුවන් නෙවෙන්න ප්‍රශ්නේ. cos තීටා සහ tan තීටා. cos තීටාව හොයන්න නේද? cos තීටාගේ අගය. cos කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදේ. මෙන්න මෙයාට අදාළ කෝණයට බද්ධ පාදේ කර්ණ පාදේ. මේ සම්මුඛ පාදය, මේ කර්ණ පාදය, මේ බද්ධ පාදය නේද? බද්ධ පාදයේ සෙන්ටිමීටර 4යි, කර්ණ පාදය වාට දෙනවා සෙන්ටිමීටර 5යි. අන්න ළමයි අපි cos තීටාගේ විශාලත්වය 5න් 4යි. ඊළඟ tan නේ. අන්න tan වත් හොයන්න කියනවනේ. tan තීටා සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. මෙන්න අපේ කෝණය සම්මුඛ පාදේ ඉදිරියෙන් ඉන්න පාදේ සෙන්ටිමීටර 3යි. මේ කර්ණ පාදේ 90ට ඉස්සරහින් ඉන්නේ මේ බද්ධ පාදේ තමා සෙන්ටිමීටර 4. අන්න ඔයාට එනවා tan ගේ විශාලත්වය 4න් 3 කියලා. ඉතින් ළමයි අපි මේ කතා කරේ හරි සරල ත්‍රිකෝණමිතියේ ප්‍රශ්නයක් අපේ 11 වසරට අදාළව. right.